මේක තමයි අපි දෙන්න අකමැත්තෙන් ගියපු පළවෙනි ගමන. නාමසූනෙන් ඉන්න ඕන අමාරුනාට කමන්නේ. මේකයි ඉතින් අකමැත්තෙන් තමයි ඉතින් ගමන යන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ. හිතා ගන්න බෑ. මට ඔයාලට කියන්න බැරිුණානේ. අපි යන්නේ දඹුල්ලේ. දවස්වලට හැමදාම මෙතන නතර කරනවා. මමයි මගේ වයිෆුයි. ඉතින් අද මම තනියම මොනවා කරන්නද? හැබැයි රොටි රසයි. ගොඩක් රසයි රොටි. More? Oh my god! මෙන්න වරක පෙරේදි දැස්ස. නේද? ශමර මට කිව්වේ රස දෙකක් තියෙනවා කාලා බලන්න. රස දෙකක් තියෙනවා කාලා බලන්න. ඔකට මේක පොඩ්ඩක් බලන්න. ඔයාලගේ අතින් දැන් ඉන්න මම කෝලා පාරට. පොඩ්ඩක් මේ දවස්වල ඈත ගිහිල්ලා කියන්නේ රත්නපුරෙන් ගේන්නේ. එහෙමද? ඔව්. මේ නැද්ද? මෙහෙ නෑ ලොකු මාත් පොලොස් තියෙනවා. ඕන ඕක වෙනයි මෙන්න මේක වෙනයි. මොකද ආයි? එකත් රසයි මේකත් ටිකක් පිටිකත් වැඩි වැඩ. ඉන්න මැඩ දෙන්න. ගන්න. ඒක අර අපි ගිල්ලෙන්නම්. ආසාරිය. සාධාරණයිද මිල? වත් බිස්නස් කරන ඉඳන් මං අහන්නේ. ඈ? සාධාරණයිද? අනේ බයි. රසයිනේ. ඔව්. රසයි. එයා කතා කරන විදිය ජෝක් නේ. හොඳට කරනවා බිස්නස් එක. මේ ගමන අකමැත්තෙන් ගියේ අපි දෙන්නම කරන්න දෙයක් නැති හින්දා. අපේ දෙකොට්ට මෙට්ට ටිකක් තියෙනවා. අපි නවදින්න යන්න. දවස් 4ක් රැඳී සිටින් හතරයි. මොනවා වෙයිද දන්නේ නැහැ. හිතා ගන්න බෑ. කොහොමද මට අස්වීප වැඩි වුණොත්? Oh no. හතරම කැන්සර්. සමහර වාහනන්නේ ගොඩක් කාලසාවෙන් යන්නේ. එහෙම වෙන්න එපා කියලා. ඔයාලා හිතන්න. ප්‍රාර්ථනා.
එයාට ගියාට පස්සේ ඒක අපි දෙන්නට තිබ ලොකු ප්‍රශ්නයක් ඒක මාරමිටක් කියා ගන්න බැරි සතුටක් මෙන්න අද අපි ඉන්න තැන ලස්සනලා මේ ගෙදර එක එකයි ඉන්න බලන් ඉන්න මාර මාත මේ ඉන්නේ ශ්‍රියානි නැන්ද අපි ආච්චිත් කියන නැන්දත් කියන හරි ෂෝක් මේ ගෙදර මේ සිරියාවන්තයි මෙයාගේ හරි ෂෝක් එයාගේ කෑම රසම රසයි Chickadee, 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 oh chickadee, chickadee, chickadee. ඇඟිල්ල කන්නේ මෙල්ලි ගෙඩියක් දිනවා කනවා බලමු මේ කනවත් දානවද මෙයා තමයි මේ ගෙදර ඉන්න චූඩි බට්ටි අපි අද කියන්න දෝන මොකද කරන්නේ ඔය දීනවා ගොඩක් නේ නැන්ද ආන්නකො මේ නැන්ද කියන ආච්චි කියන මේ එයා වැඩිය කෑමවල Kalau tuh ribut di atas. මේ ඉන්නේ අපේ පේමි මාමා පේමි සීයා පේමි මාමා එතකොට මෙයා තමයි අපිට මාර උදව් කරනවා හිටපු ගමන් බොරු වගේ දේවලුත් කියනවා ඉතින් ඒවා බොරු නෙවෙයි වුණාට ඇත්ත දේවල් අපි වටින් පිටින් ආල බලනකොට පොඩ්ඩක් ඇත්ත හරි ෂෝක් එක මං කිව්වා තෙප්පිලි කියන්න කියලා මං අර කැටලෝ මාළු කෑවා ඒ මාළු තෙප්පිලි කීයද කිලෝ එකනේ ඒ ගන්න තිබුණා මට ගන්න කියලා පොර කෑවා මේ 800ට බැලක් කිලෝ එකටත් වැඩි මං ඒ වෙලාවේ ගන්නවා ඉතින් ඒ අර බයිසිකල් කාර්යය ගෙනා අර අරුගේ මාළු 950 වල කිලෝ එක කිලෝ අර ඉකොන්නේ උන් අනේ
යන්න කියලා ආවා. ඒ දවල් දෙකේ මේ වෙලාවටත් කිච්චේ. ඊයේ ගෙදර ගියත් මෙතේ ඊට දාලා හිටියේ. ඒත් කිච්ච බෑ. එහෙනම් එහෙම නෑ. මේ නාඩු මේ රොටින මෙයා තමයි මේ කතාවේ වීරවරිය. බලන්න මෙයාගේ කටනම් ඉතින් පොඩ්ඩක් වැඩි ඉතින් වැඩි කිව්වට ඉතින් එයාට ඇති අපිට නම් පොඩ්ඩක් වැඩි වගේ ඒ වුණාට ඉතින් මේ කතාව එයා ඉඳ ගොඩක් ලස්සනයි රසයි මරු බලන්නකෝ මිනිහා තමයි උස්සගෙන ඉන්නේ. ඒට රැකීම තියෙන මිනිහා තමයි උස්සගෙන ඉන්නේ නෝවා වීඩියෝ කරලා දාන්න. අපි ගියේ ඇත්තටම ගොඩක් දුකෙන් ඒ වුණාට අන්තිම හරි එහෙට ගියාට පස්සේ නම් දුකක් කියලා දෙයක් ඇත්තම නෑ ඇත්තට. මේ සීන් එක කියන්නේ අලියනවා කිව්වා. රැට හැමදාම අලියනවලු. අපි ගියපු දවසට කලින් දවසේ අලියෙක් ඇවිල්ලා. ඉතින් මම බලාගෙන හිටියා. එනකම් මේ අලිය ආවේ නෑ. අපි ගියපු දවසේ මං ඈරගෙනම හිටියේ අලිය එනකම්. ලානින්න මේ ගේ පිටිපස්සෙන් ඇතින්නයි පැටියයි එනවා මම දැක්කේ නෑනේ. දැන් මට ගෙට පයින්නත් බෑ මෙහාට පයින්නත් බෑ එහාට පයින්න මාත් එහෙම විතගෙන හිටියා. පොල් ගානකින් ඕම ගියා දෙන්න එහාට. සීලා දැන් කොහොම හරි බල්ලා පාරේ ලෝගනා. ආයේ ඊට පස්සේ කොහොම හරි ඕම ගියා අර කෑද. අතන පාරයි. ඇතර කනවා පැටියට කඩ දෙනවා. කන්න. රේන් දෙන්නෙක් එනවා දැන් බයික් එක ඇවිල්ලා අලියගේ හැප්පිලා තියෙනවා. නෑ අලියගේ හැප්පුන්නේ ආවා. ආපු ගමන් අලි තුන් දෙනා. හැප්පිච්ච පාර තමයි. අටවානීට පස්සේ ඔබ දැක්කයි. මම උතන හිටියේ. පැටිය දිව්වේ පාර ඇතින් පැටියා කෑ ගහගෙන පාර දිග දිව්වා. මෙහාට. අල්ලා ගෑ වරුන් දෙන්න මං ඉතින් කෙලිය තමයි. අල්ල ගන්න වෙන්නේ. මං දැන් කතා කරන අරුන්ද. උන්න කතා තියා දෙවුනක් දන්නේ නෑ උන්නේ නහරෝගෙන ගියා එහා පාර. අරෝග නෙවෙයි බම් බයික් එක ඇදගෙන ගිහින් තියන්නේ අහට. ඇදගෙන ගිහින් එතනින් තල්ලු කරගෙන මම ගිහින් තියෙන්නේ. ගෙරි ඉඳිලා. ඇයි රංජි මාමයි මෙයයි දෙන්නේ? මෙයා රවුන්ගම් හරි යා නම් ගම් එක්ක දාන්න නම් ගම් එක්ක දාන්න අපි තැතිලි ගැඩුවනේ මේ රෑ ඇවිල්ලා මතකද
අප්‍රේල් මා පවුල අපේ පවුල තියෙන්නේ. කොහොමද පාඩ කරන්නේ? කොයියනේ පාට වෙන්නේ. වතුර චුට්ටක් දාන්න. ඔබින්නේ මොකද? මේකෙන්ද? ඔක අනිත් පැත්තට හරවන්න කරන දේ පෙන්න. අහන්නම අනිත් පැත්ත. දෙන්න කුඹුරු පෑලා. එතන ඉඳන් හරිද? කොහොම මේ වාඩිය පහු කරලා අර පාර ගාවට එනකන් කියලා. අර කොහොම ගාවිය? ඊට පල්ලෙහා ඉඳන්ම කොහොමම අර ඕහෝ වෙන ගාවට එනවා. මේ දෙක තමයි. දන්නේ ආන් ආච්චි ඉන්නවා. අක්කා ඉන්නවා. අර ආච්චි අහනවා. ආච්චි දෙවුල හොල ගන්න. Ini tadi. Ini. Ini bag එකක් තරම් ආවේ නැද්ද? නෑ. මේ මෙලි ගන්න අනිහා පැත්තේ. වැටෙන අයියා. ඔය ටී-ෂර්ට් එක මොකද කරන්නේ? අනේ
විදිහට හදන්නේ. මම ගාත දිවි ගන්න. ඒවර හොස්. සයිස් එක මං කිව්වේ මේ හරිය නැති වෙන්නේ තාත්තා කිව්වට නෑ නෑ කියලා. හොරමිනි එරමිනි එන්න දුන්නේ නෑ. ඔව් අම්මා මේ හිනාවි. එයා යන්නේ නෑනේ කොහෙවත්. ගෙදරම ඉන්නේ. දැන් මං ෆෝන් එක ගියන් ගියනකොට මටත් එන්න ආසයි මේ ඉන්නේ යන්න දෙන්නේ නෑ. ඔව්. එක එක ගස්සල එක එක රහක් දන්නේ. කෑලියා තියෙනවා. මේක රහයි. කෑලියා තියෙනවා. කැලියාගේ ඔයි කැලියා කියන්නේ මොනවදනේ? පොඩි ඇඹිල්ල සීන් එකක් තියෙනවා නේද? ටිකක් අදින මේව ඉස්සර අම්මලා මරන්න. ඕනි මේ වරහයි. ඒ මැෂන් නේ. ඔව් මැෂන්. ඒක රොස්සු. උතරන් මැෂන්. කාලා තියෙනවා. ගෙඩි නෑ. ඒ මැෂන්. මේ පැත්තටම යනවා. මේ පැත්තට යන ගාව තියෙනවා. මෝ ඵලයක්. අපි බතරය යහන්දු මේවා ඉස්සර අපි ගමේදී ගැඩලා තියෙන ඒවත් අහල ගන්න. මේ දරගස් වේවිලා දරගස් වේවිලා තව සත්‍යකින් දෙකින් මේ ගහින් උඩට ඉද්දලා තියෙන්නේ. ඉතිලෝ පිරිලෝ තියෙන්නේ. යයියා නා. අමුනේ සාතියක විතර ආවම හුද්දට කන්න තිබ්බනේ. ඉස්සර ගමේදී ඔය අමුවත් කනවා. ඒක ඇඹුල්. ඒක තමයි වැක්කිලා හැදෙන්නේ. ගමේදී මේ අමුවත් කනවා. කන්න දේවල් නැහැ. පිස්සුවක්. අපි ගියේ ගොඩක් දුකෙන් එවුනට ඒ වෙලාවෙ හිටියේ නම් ගොඩක් සතුටින් අන්තිම හරියදී සතුටින් ගොඩක්. හරියනම් අපේ පළවෙනි බ්ලොග් එක ඉවර වෙනවා. මේ විදිහට ගෙවුනද දවස. හෙට උදේ ඉඳන් මොකද වෙන්නේ කියලා බලමු අපි. හෙට උදේට පිස්සුවක් වෙනවා ෂුවර්. අපි හිතන් ඉන්න හෙට මාළු අල්ලලා හරි මාළු ගෙනල්ලා හරි මොකක් හරි කරලා අපි ඒ වගේ ප්ලෑන් එකක් තමයි අපි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් ප්‍රශ්නයක් වුණා පොඩ්ඩක්. අපි ඊගාවට